අයිබෝවන් බේබිකෑ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්න. ඔන්න මෙන්න මේ 8 වෙනි සතිය ගත කරනවා කියන්නේ මේ අපේ මව්වරු පළවෙනි ත්‍රයිමාසිකයේ භාගයක්ම ගත කරලා ඉවරයි. මේ ඔයාලා ඉන්නේ දෙවෙනි මාසයේ අවසාන කොටසේ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු මොකද්ද මේ 8 වෙනි සතියේදී මේ පුංචි බබාගේ අම්මගේ වෙන්නේ කියලා. මුලින්ම බලමු පුංචි පැටියා ගැන. ඉතින් සයිස් එක ගත්තොත් තරමක් ලොකු මිදිවිදියක ප්‍රමාණයක් තමයි වෙන්නේ. වර්ධනය අති ශීඝ්‍රගාමී විදියට මෙයා කරගන්නවා. ශරීරයේ හැම කොටසක්ම ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම තමයි මෙයාගේ මූලික අරමුණ මේ සතිය ඉවර වෙනකොට. මොළයේ ස්නායුවල ස්වයං ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම ශරීරයේ අනිකුත් කොටස් එක්කද සම්බන්ධතාවය ඇති කරගන්න ගොඩක් බලනවා. ස්නායු පද්ධතිය අතුවලට වෙදි ව්‍යාප්ත කරන්නේ මෙන්න මේ සතියේ ඉඳන්. ඇසිපිය උඩතල වර්ධනය වෙන්න පටන් ගන්නවා. දිවෙහි රසාංකුර හටගන්නේ මෙන්න මේ සතියේදී තමයි. පපුව ප්‍රදේශයේ බ්‍රෙස්ට් බඩ්ස් ඇති වෙනවා. ඒ වගේම තමයි හાર્ට් බීට් එක වාර 150ක් විතර ස්පන්දනය වෙනවා. අත් කකුල් ශක්තිමත් වීමත් දික්වීමත් සිදු වෙනවා. නමුත් අත්වල කකුල්වල ඇඟිලි තාම හරියට වෙනින් වශයෙන් පිටිනන නැහැ. අර පාත්තේකේ වගේ වෙබ් ෆින්ගර්ස් වෙබ් ටෝස් තමයි තාම තියෙන්නේ. ඒ කියන්නේ ඇඟිලියම එකට ඇලිලා තියෙන්නේ තාම. මෙන්න මේ ලස්සන වැඩ ටික තමයි දෙවෙනි මාසේ වෙනකොට පුංචි පැටියා සම්පූර්ණ කරගන්න ඉන්නේ. අම්මගේ මොනවද වෙන්නේ කියලා බලමුද? අලුත් දේවල් වශයෙන් අපිට බාහිරින් දකින්න තියෙනවද බඩ තාම? නෑ. තාම බඩ නම් පිටතට නිරා ඇවිල්ලා නැහැ. ලොකු වෙලා නැහැ. කලින් මාස වගේම තමයි ඇඟපතේ අමාරුකම්, කැම කන්න බැරි ගතිය, වමනේ ගතිය, ඔක්කාරයේ මහත්සිය තාම හිමමයි චුට්ටක් ඉවසලා ඉන්න ලබන මාසෙත් ඉවර වෙනකන් නේද? ඔන්න ඔය ටික තමයි මේ මගේ සහ බබාගේ වෙන්නේ මේ දෙවෙනි මාසේ ඉවර වෙනකොට. 9 වෙනි සතියේ විස්තරත් එක්ක නැවතත් අලුත් වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. සුබ සතියක්.